හායි කොහොමද ඔයාලට මගේ channel එකේ මමද ඔයාලට ගෙනාවේ ගෙදරට වාසනාව ගෙනන ලුණු වලින් කොහොමද ගෙදර වාසනාව වැඩි කරගන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ගෙදරට සල්ලි එන්නේ නැද්ද? ලුණු වතුරෙන් දොර සෝදලා දින 7න් වෙනස බලමුද? ඔබ කවද හෝ සිතා තිබෙනවාද ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව කියන්නේ නිකම්ම නිකන් ඇතුළත් වීමේ මාර්ගයක් පමණයි. ඇත්තේ මේ ඔබේ ජීවිතයට ධනය, සාර්ථකත්වය හා සෞභාග්‍ය ඇතුළු වන ප්‍රධානම බලශක්තිය. බොහෝ දෙනෙක් නොසිතුවාට නිවසේ ප්‍රධාන දොරටුව අපිරිසිදුව පැවතීම ඔබේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙම දොරටුව ඉතා පිරිසිදුව තබා ගැනීම මගින් පැරණි සහ එකතැන් පල්ලු අස්ප ශක්තිය ඉවත් කර අලුත් ධන ආකර්ෂණීය ශක්තිය නිවසට කැඳාගෙන එන්න ඔයාලට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන සරලම දේ තමයි දූවිලි, මකුණු දැල්, කුණු ආදිය දොරේ පිස දමා විශේෂයෙන්ම දොරේ හැඩලය දිලිසෙන තුරු පිරිසිදු කිරීම මගින් ධනය ඔබේ නිවසට පැමිණීමට ඇති ඉඩකඩ විවෘත වෙන බව විශ්වාස කරනවා. ඊට අමතරව දොර අසලින් නැවුම් මල් හෝ කුඩා පැලයක් තැබීමෙන් එම ස්ථානයේ ජීවී ගුණය හා ධනාත්මක බව තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්. මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තවත් බලගන්නන්නට ඔබට ලුණු වතුර සත්කාරය භාවිතා කරන්න පුළුවන්. ලුණු වතුර කියන්නේ අතීතයේ පටන්ම අසුබදී ඉවත් කිරීමට භාවිතා කළ ප්‍රබල මාධ්‍යයක්. මේ සඳහා ඔබට මුහුදු ලුණු සල්පයක් ජලය සමග මිශ්‍ර කර ස්ප්‍රේ බෝතලයකට දමා ගන්න. ඉන්පසු දින 7ක් එක දිගට මෙම ලුණු වතුර ඔබේ ප්‍රධාන දොරටුවට ඉසින්න. ඒ ඉසින අතර ඔබේ නිවස වටා දීප්තිමත් ආකර්ශනීය ආරක්ෂිත ආවරණයක් නිර්මාණය වන බව සිතින් මෙනෙහි කරන්න. ඊට අමතරව කරන්න පුළුවන් තව කුරුඳු, කරාපුඩඩි සහ ප්‍රිලින්ස් යන තුනම එකට එකතු කර නිවසේ තැන්පත් කිරීමෙන් ධන ආකර්ෂණය වැඩි කරගන්න තවත් රහසක්. මේ කුළුබඩු වර්ග තුනට ඉතා ඉහළ ධනාත්මක හා ශක්තිමත් වටිනාකමක් තිබෙනවා. මේවා ඔබේ අතට ගෙන ඔබේ මූල්‍යමය අරමුණු ගැන සිතා ඒවා බලගන්නවා නිවසේ වැඩිපුර ගැවසෙන තැන් එනම් සාලේ මුළුතැන්ගේ වැනි ස්ථානවල මේ සල්පය බැගින් තැන්පත් කර දින 7ක් පුරාවටම ද්‍රව්‍ය ලෙස තබන්න හැර පසු ඒවා ගලා යන ජලයට දැමීමෙන් හෝ පොළවේ වැල දැමීම සිදු කරන්න පුළුවන්. වැදගත්ම දේ මේ සියල්ල සිදු කරනට ඔබේ සිතේ පවතින විශ්වාසය ස්තුතිවන්ත පූර්වක හැඟීමෙන් මේ දේවල් සිදු කරන්න ඕන. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න එන්න. එතකන් ආදරෙන් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න ආදරෙන් ඉල්ලනවා.